Right, good evening everyone. ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන අති සාර්ථක 125 වෙනි කණ්ඩායමේ අපි දින කිහිපයක් තිස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරත් අපි නිත්‍ය පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කිරීම තව දවස් දෙකකින් පස්සේ තමයි සිද්ධ වෙන්නේ. නම් බදාදා රාත්‍රියේ සිට තමයි ඔයාලගේ පාඨමාලාවේ ප්‍රධාන වශයෙන්ම ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ. ඒ නිසා අද දවස තුල ඔයාලගේ පාඨමාලාවේ විශේෂ ඉගැන්වීමක් සිදු නොකරන බව සඳහන් කරා. විශේෂයෙන්ම විනාඩි 15ක් ප්‍රමාද වීමෙන් තමයි පාඨමාලාවක් අද ආරම්භ කරේ. මම හැමෝටම සඳහන් කරා අද දවස තුල මම කැම්මේ කෝන් කරන්නේ සිසුන් එක්ක පිරිසත් එක්ක සාකච්ඡා කරලා යම්කිසි අවබෝධයක් මේ පාඨමාලාවත් එක්ක අරගෙන ඊට පස්සේ තමයි හෙට සහ අනිද්දා කියන දින දෙක වෙන් කළා නැවත මේ පාඨමාලාවේ හෙට දවස තුල ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටාවක වචන ස්ථානගත කරන අනුපිළිවෙල පිළිබඳව පාඨමාලාව ඉගෙන ගන්නවා. ඉන් අනතුරුව තමයි අපි අනිද්දා රාත්‍රියේ සිට මේ පාඨමාලාවේ ඉගෙනීම් කටයුතු සිදු කිරීමට ආරම්භ කරන්නේ. එහෙනම් අපි වැඩි සාකච්ඡා නොකර වෙලාවක් යන නිසා අපි කැම්මේ කෝන් කරන්නේ සිසුන් එක්ක පොඩි සාකච්ඡාවක් යෙදෙනවා. කොහොමද ඔවුන්ගේ අදහස් සහ මොන වගේ අයිඩියා වලින්ද ඉන්නේ කියන එක පිළිබඳව කවුරුත් ඉතින් බය වෙන්න ඕනේ නැහැ. ලොකු ප්‍රශ්න අහන්නේ නැහැ. ඉතින් කැම්මේ කෝන් කරන් ඉන්නව එක්කෙනා දෙන්නයි තුන්දෙනා දෙන්නයි පස් දෙනයි හය දෙනෙක් කැම්මේ කෝන් කරන් ඉන්නවා. හත් දෙනෙක් කැම්මේ කෝන් කරන් ඉන්නවා. අන්න ඒගොල්ලොත් එක තමයි මම දවස් තුන ක්ලාස් එකේ සාකච්ඡා කරන්නේ. මුලින්ම මම සාකච්ඡා කරනවා මිස්ටර් ප්‍රසාද් නේද? ප්‍රසාද්. රික්වෙස්ට් එකක් එන්නේ අප්රූවල් එක දෙන්නවා. Hi Mr. Prasad. Where are you from? I'm from Galle. I'm from Galle. Where is Galle? Galle Bogahagoda. 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 I want to know about you. මට දැනගන්න ඕන වගේ ටිකක් කියන්නකෝ. I am Prasad Chindrama. I am married. I am 30 years old. My current job is welder. Right. Did you complete English course before this course? Or මේ course එක කලින් English පාඨමාලාවක් එහෙම complete කරලා තියෙනවද? No. The first time? Yes, sir. මේක පළවෙනි වතාව? No. Do you have hope to spoken your improve your spoken skill after this course? Course එක ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා hope එකක් විතර කතා කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද? මම හිතනවා. Right, okay. Thanks for giving your valuable time. But ස්තුතියි වටිනා කල වාදී මුතුලි මතද? Right. ඩියුටි ඇති මහාවට එපා. ඊට පස්සේ කතා කරනවා Mrs. The Mr. ඉන්නව සෑහෙන සෙට් එක. අපි Mr. චමින්ද Mr. චමින්ද කුමාර නම හරිනේ ඔව් Mr. චමින්ද කුමාර රික්වෙස්ට් එකක් එන්නේ ඔබතුමාට හරි අපි ඇත්ත කතා කරමු ඊට පස්සේ දිදුල්කා මොකද නම ඔයාගේ නම කියන්නේ දිදුල්කාද දිදුල්කා මොකද්ද please tell me your name please tell me your name නම් මොකද්ද මගේ නිරෝෂා මොකද්ද මේ නම යොදන් ඉන්නේ ඒ බබාගේ නමක් දාලා තියෙනවා ඒක මිසක් ඒකනේ ඉතින් බබාට වෙන කතා කරන්නේ right Mrs. Nirosha yes yeah where are you from I am from Anuradhapura where is Anuradhapura yes Anuradhapura කොහෙද Anuradhapura මැදවච්චිය right I want to about you please tell me about you my name is Nirosha Nirmali I'm from Anuradhapura I'm a sold 37 housewife I'm married 2 sons
I have two sons. Yes. Right. My Yeah. my husband Air Force. Yeah. Did you complete English courses before this course? No. The first time. Yes. Why did you complete the course? I may course complete. What's the hope? මොකද බලාපොරොත්තු? I am abroad, Israel country. Go abroad to Israel, right? Yes. කවද්ද? Mm, Week and next year month. no. තාම ඩේට් එකක් නැහැ හාමුදුරනේ. Right. තාම date එකක් නැහැ. ඔව්. But pending list එකේ ඉන්නවද? pending list එකේ ඉන්නවද කියලා අහුවා. දැන්ට මේ දවස් 14 ඉංග්‍රීසි කෝස් එක කම්ප්ලීට් කරන ගමන් ඉන්නේ. What is that? දැන් මේකත් කරනවා තව course එකක් කරනවා. ඔව් බියුරෝ එකේ right. Right, hi. Okay, that's valuable time. Right, ඊට පස්සේ අපි කතා කරනවා මේ චුට්ටක් නම නෑ ඔබතුමාගේ වෙන මොකක් හරි එකක් තියෙන්නේ. ධනුෂ්ක නේද? ඒ නම මොකද්ද? නියුටන් රික්වෙස්ට් එකක් කීවේ. ඔයගොල්ලෝ නම් යොදා ගන්නකෝ. දැන් නම් නෑ ගොඩක් කටේ සමහර නම් කියව ගන්නත් බෑ. Mrs. Anuja. Hi, Mrs. Anuja. Yes, Where are you from? I am from Horana. I'm from Horana. Yes, Right, please tell me about you. චුට්ටක් කියන්න ඔබතුමිය ගැන. I am Manoja. I live at Horana. I am married. I work in at Bodline. I have 3 daughters and 1 son. My husband is divisional officer. That's enough. එච්චරයිද? Right. Why did you complete this course? I need to my job. I need to my job. No. මගේ රැකියාව ඕන ඉතින් No. ඕන නැත මට ඕනේ. Right. This subject use my job. This language used my job. Yes. Always නිතරම භාවිතා වෙනවා language එක. Yeah. Right. Therefore want to learn English. ඒ නිසා තමයි English ඉගෙන ගන්න ඕන. Therefore I attended this course. ඒකත් නිසා තමයි course එකට ආවේ. Yes. Right. And do you want to learn spoken English and writing English? Or tone English ලියන්නද කතා කරන්නද? Both. Both දෙකම. Writing and spoken, yes. ඉතින් එකක් බහැර සලසන්න නේ හරි කවන්නේ. අපි මේ දෙක විගනවා. Right, හරි, okay. Thanks for giving valuable time. Right, okay. ඊට පස්සේ අපි කතා කරනවා මිස්ටර් අපි හාමුදුරු කෙනෙක් කියලා හාමුදුරුවෝ ගුණසිරි හාමුදුරුවෝ නේද? හාමුදුරුවෝ මේ රික්වෙස්ට් එකක් එන්නේ ඒක අප්ලෝඩ් කරගන්න ඕන. මේ මොකද්ද මට මතක නැහැ මොකක් හරි ඉස්සරහ ඩිස්ප්ලේ එකට එනවා. ඊට පස්සේ අපි රංජිත් මහත්තයා Hi, Mr. Ranjit මහත්තයා. Hi, අපේ ආමඳුරනේ. Where are you from? I am from Balapitiya.
Balapitiya, where is Balapitiya? Right, main city. What is the main city? මොකද්ද ප්‍රධාන Balapitiya සාමාන්‍ය අපි දන්න සාමාන්‍ය Balapitiya කියලා දන්න මොකද්ද main city එක? ප්‍රධාන නගරය මොකක්ද Balapitiya? අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ. Right, okay, okay. Right, I want to know about you. Please tell me about you. කියන්න පොඩ්ඩක් ඔබතුමා ගැන. I am Ranjit. I live in Balapitiya. My family is 5 members, 3 children. I work at Sri Lanka Army, now retired. Okay, එච්චරද? තමුත් නෑ? Right. You don't have a job is now. මේ දැන් රැකියාවක් නැද්ද? දැන් රිටයර් වෙලා ඉන්නේ නේද? මොකද රැකියාවක් කරන්නේ නැද්ද? Now, Nature Secret company is driving. Right, okay. Why did you complete this course? I course එක කරන්න. රට යන දා අපේ ආන්දරේ බලාපොරොත්තු. මේ ඔක්කොම රට යන්නේ හදන්නේ. එක්කෙනෙක් රුසියාවේ, අනිත් එක්කෙනා මේ කොහෙද කොහෙද? Poland. Poland. Yes. Right, ඔක්කොම යන්න හදන්නේ කෙලවරට නේ. කෙලව ලංකාවත් එපා, රටත් එපා, ආසියාවත් එපා කෙලින්ම යනවා. එන්නේ හාඳුනේ පැත්ත බලාතේ. Right, ඔයාලා පත් කරගෙන ඔක්කොම කට්ටිය දාලා යන්න අපි කොහොම හරි ඉන්න ගැටලුවක් නැහැ. Right, it's no problem. Right, okay. Right, thanks for giving valuable time, Mr. Ranjit. Okay, LG Ranjit. Okay. Yes, sir. ඊට පස්සේ අපි කතා කරනවා මිසිස් තාරකද තාරකාද? තාරකද තාරකාද? LK. කොහොමද ඉතින් මම කියන්නේ? රික්වෙස්ට් එක ආවා මැඩම්. රික්වෙස්ට් එක අප්ලෝඩ් කරගන්න. තාක්ෂණය පිළිබඳව යම් තාක් දුරට අවබෝධයක් තිබිය යුතුයි. නමක් තියෙනවා නමේ නම් මේ නම නම් තියෙන්නේ FR 333 වගේ නේද? නේද මේ කන්නාඩි වැඩ? හවුද මේ? නම නැහැ. මමද හාමුදුරනේ? ඔව් ඔව් නම නෑනේ. FR 333 ද නම? නෑ හාමුදුරනේ. මගේ නම අයරින් ජයසුන්දර. මම මේකක් දැම්මේ නෑ හාමුදුරනේ. හරි. අප්පා. right. නම දාගන්න හොඳේ. right, නම තියෙන්න ඕන. මේ මගේ හිතේ ඔය මිස්ගේ ෆෝන් එක වෙන්න ඕන එක්කෝ. මේ මොකක් හරි මේ ඒ නම හරි දන්නේ නැහැ. right, හරි. Please tell me your name, Mrs. නම? I am Irene Jayasundara. Sorry? Irene Jayasundara. Irene Jayasundara. Yes, හාමුදුරනේ. Common name නේද? Common නමක් නේද? I am a Roman Catholic. I was born in Roman Catholic. Yeah. After marriage, I became to Buddhist. After marriage, now I am a Buddhist. Right, did you understand all of you? හැමෝම තේරෙනවද මොකද කිව්වේ කියලා? චුට්ටක් මොකද කිව්වේ? මැඩම් මොකද කිව්වේ? මම උපදිනකොට ඔව් කටමං ඉන්න අනේ කටමං ඉන්න මම මේගොල්ලන් මේ අහන්නේ. දැන් පළවෙනි කියනකොට මම දන්න හොඳ කචකචේ තමයි කියන එක මම චුට්ටක් ඉන්න. කතා කරන්න බුණා ඩටක් ගාලා. right, මොකද මේගොල්ලෝ කිව්වේ? මේ මැඩම් මොකද කිව්වේ? මිසස් නම් මොකද මිස් කිව්වේ? Irene Jayasundara. Irene Jayasundara. මොකද මේ කිව්වේ? උපතින් රෝමානු කතෝලික නේ? Yeah. රෝමානු කතෝලික. ඊට පස්සේ මෙයා විවාහ වුණා නේද? විවාහ වුණාට පස්සේ මහත්තයගේ පැත්තද? ඔව්. මහත්තයා බෞද්ධ බුද්දිස්ට්. ඒ නිසා මොකක්ද දැන් මෙයා මොකද්ද? බුද්දිස්ට්.
right චුට්ට ප්‍රශ්නයක් අහනම් why did you be right Buddhist ඇයිද ඔයා හිතුනේ Buddhist වෙන්න මොකද reason එක එහෙම මමත් දන්නවා right religion එක නම දන්නවා right ක්‍රිස්තියානි සහ ඕනෑම ආගමක් පිළිබඳව මම අවබෝධයක් ඇති කෙනෙක් right ඒ නිසා මම දන්නවා එහෙම වෙන්න ඕන කියලා මතයක් නැහැ ඒ කියන්නේ බැන්දර පස්සේ ක්‍රිස්තියානි මේ බෞද්ධ වෙන්න ඕන කියලා නියමයක් නැහැනේ ඔයගොල්ලෝගේ දහම කිසිම හේතුවක් මත එහෙම නැහැ බැන්දර පස්සේ මේ බෞද්ධ වෙන්න ඕන කියලා මතයක් නැහැ හැබැයි මෙහෙම එකක් තියෙනවා ඒ තමයි හම්බෙන දරුවේ බෞද්ධ හෝ ක්‍රිස්තියානි කිරීමේ හැකියාවක් තියෙනවා ඒක තියෙනවා right මොකද මේ හිතුනේ බෞද්ධ වෙන්න Brunei, I worship my religion is very nicely. After marriage, my husband didn't give my marriage in the church. So I discarded one එක ප්‍රතිපත්තියක් කැඩුනා. කසාද බඳින්න ඕනි ආගමෙන්. Okay. So that I learned my subjects in Buddhist. At that time, I understand Buddhist is the correct religion, and I got a distinction for Buddhist subject. Because of that, I selected my husband in Buddhist person. So I selected Buddhist because of that. I like Buddhist. Right. Do you have good spoken skill? Do you have? Yeah. On the English කතා කිරීම හැකියාවක් තියෙනව නේද? Right. Why did you think to attend this course? මොකද හිතුනේ course එකට එන්න? What's the reason? I have two daughters, Hamdroni. One daughter is nurse. Another daughter is professor. They are gone to New Zealand. Because that my grandchildren are speaking very well English. I can't understand their language, their accent. I want to speak my grandchildren's, and I intend to go to next year. Intend to go on to my children. I am living in alone. My husband passed away. Because of that, I am in alone. I intend to go to my children's place. Right. චුට්ටක් මේ මාතෘකාවට මම පොඩ්ඩක් හැමෝටම කතා කරනවා. ඔයාලට පේනවද මෙතුමේගේ චුට්ටක් කතා කරන විලාසය පිළිබඳව මොන හරි අවබෝධයක් තියෙනවද? හරි අමුතුයි නේද? ඒ කියන්නේ බලන්නකෝ ගන්න ටයිම් එක කොහොමද කියලා කතා කරන්නේ. නේද? ඒ කියන්නේ අදහස කියනවා. ඒ කියන්නේ කොච්චර පරක් වුණත් අදාළද? අදාළ නැහැ. එතුමියගේ අදහසේ ටයිම් එක කරන් කියන කියන්නේ කලබල නැහැ. right ඉංග්‍රීසි කතා කරන තියෙන ප්‍රධාන ප්ලේස් එක මොකද්ද? කලබලේ. නිකන් අර මොකද ඒ කියන්නේ මේ කතරම කොළඹ බස් වගේ. පුදුම කලබලයක් තියෙනවා. නගිනකන් ඉන්නේ අදිනෝනේ. වර ඒ වගේ එකක් තියෙනවනේ. නේද? මෙන්න මෙතුමිය වගේ මම හිතනවා ඔයගොල්ලන්ට ස්ටෝරි ස්කිල් එක හදා ගන්න පුළුවන් ද කිසිම කලබලයකින් තොරව. කලබල වෙන්න එපා. ඒ කියන්නේ ටයිම් එකක් තියාගන්න. එකක් කියලා ඊළඟ ස්ටෙප් එකට තියන කලින් ටයිම් එකක් තියෙන. ඒක තමයි ස්පෝකන් ඉංග්‍රීසි එක දෙන හොඳම ඔප්ෂන් එක, සොලියුෂන් එකක් ඒක. right දැන් මැඩම්ගේ සඳහන් කරේ right ඔයාලට තේරුණාද නේද? දරුවෝ දෙනගේ එක්කෙනෙක් නර්ස් කෙනෙක් අනිත් එක්කෙනා ප්‍රොෆෙසර් කෙනෙක්ද? මහාචාර්ය. ප්‍රොෆෙසර් කෙනෙක්. right ප්‍රොෆෙසර් කෙනෙක්. right දෙන්නම රට යන්නේ මේ නිව්සීලන්ත වල ෆැමිලි දෙන්නම ගියා. right විදේශගත වෙලා ඉන්නේ දෙන්නම. right ඒකත් එක්ක right මෙතුමියට ඉංග්‍රීසි කතා කරන්න ඕනලා right Mrs Irene sorry නම තියෙන්නේ නම මතක තියෙන්නේ right I didn't remember your name. You call me Hamdrone Jayasundara. okay අර ඉස්සරහ කැල මත තියාගත්තොත් අමතක වෙනව නේද? Jayasundara. right Mrs Jayasundara, do you hope to learn English after this course and right බලාපොරොත්තු වෙන දේ ඉංග්‍රීසි කතා කරන්න සහ ඉගෙන ගන්න පුළුවන් කියලා මේ කෝස් එකේ ඉවරනකොට my ambition is I wish Hamdrone. right I wish to, thanks for giving your valuable time. ගොඩක් ස්තුතියි වටිනාකම ලබා දීම පිළිබඳව. right okay I will do all the best. okay right you have good opportunity and you have good spoken skill you have. okay හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක තවදුරටත් තියාගන්න බය වෙන්න එපා. වෙලාව ගන්නට ඇතිවෙන වෙලාව ගන්නට ඔතුමගේ අදහස කියන්න. ස්පීඩ් වෙන්න එපා. ස්පීඩ් වෙන්න පුළුවන් වුණාට පස්සේ right සිංහල කතා කරන එක ඉංග්‍රීසි කතා කරන එක දෙකක්. එකට ගන්න එපා. එකට ගත්තොත් කොහොමද බෑ.
Right, okay. Hi, thanks for giving valuable time, Mrs. Vikramasinghe. Okay. Jayasundara. Jayasundara. Sorry. නාමන හරියන්නේ නැහැ. Right, හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේ මියුට් ඔන් කරගන්න අමාරු නේද මෙන්න මේ මොන මම මියුට් ඔන් කරලා රික්වෙස්ට් එකක් කියවමු හත්තේ චුට්ටක් අකුර එක දෙන්න බලන්න අපේ හාමුදුරුවෝ අන්න මියුට් ඔෆ් වුණා හාමුදුරන්ගේ ඕන්ලා ඇතිවිලා තියෙන්නේ හරි මිසස් රෙවරන්ඩ් ගුණසිරි අපේ හාමුදුරුවෝ තේරෝ Yes, අපේ හාමුදුරුවෝ ඇහෙනවද මාව Yanasiri. පොඩ හයියෙන් කතා කරා නම් ඇහෙනව මදි I am Yanasiri. ඇහෙනවා? ඥානසිරි okay ඇහෙනවා? okay ඇහෙනවද? oh yeah where are you from Avatero ඥානසිරි තේරෝ Yeah, I am from Matara. Matara Yeah. where is Matara please tell me your temple Matara Miris. Miris is very public tourism places නේද ගොඩක් ප්‍රසිද්ධ place එකක් නේද Yes, tourism area. tourism area එකක් නේ right I want to know about you Avatero චුට්ට දැනගන්න ඕන අපේ හඳුරු කියනවා I am Yanasiri. Yanasiri. I am a teacher in a government school. I want develop on my English language. improve develop කියන සංවර්ධනය improve my spoken skill Yes. Tourism. Sometimes I am very big problem for my English skill because many tourism come to our temple. right okay Sometimes very well to it, therefore I think I want English language English course my improve my English language. right okay චුට්ටක් signal මදි වගේ අපේ හඳුරුවෝ right okay now thanks for giving valuable time Avatero okay චුට්ටක් ලොකු වෙලාවක් යනවා සහ ටිකක් signal struck වෙනවා අපේ හඳුරුවන්ගේ මම හිතුවා tourism place එක නිසා වෙන්නේ නැතිනේ signal struck එකේ Yeah, yes. right okay ඊට පස්සේ අපි කතා කරනවා කවුද මෙන්න මේ තව ඉන්නවා ඩෝටර් ඉන්නවා පිටිපස්සේ ඒත් 17යි 02යි 15 170015 කවුද නම නන්නේ hi mrs අපේ හාමුදුරනේ oh please tell me your name I am Chamila Tennakon. Chamila Tennakon sorry මේ දවස් තෙන්නකොන් හොයනෝනේ ඒක මම බැලුවේ sorry වැරදුනා මම ඉන්නේ තෙන්නකොන් කියන නම හොඳට පාඩම් ටක්කල් කරුවොත් මොකද්ද මේ තෙන්නකොන් කියන්නේ කියලා right ඥාති නෙවෙයිනේ නෑනේ No, right okay where are you from I am from Madirigiriya. මැද්රිගිරිය ෂා ඔය කියන්නේ මැද්රිගිරිය කියන කෙනෙකුට නේද did you remember his last day news ඊයේ මොකක් හරි දෙයක් වුණා නේද මැද්රිගිරිය පැත්තේ Yes, අපේ හාමුදුරනේ. musical show එක මතකද දන්නේ නේද කුරුමට right ඔක්කොම සෙල්ලම් right okay I want to know about you I am Chamila Tennakon. I am from Madirigiriya. I have family members, 6 members. I have one daughter, one daughter, 3 daughter and one son. My husband is
businessman. I like English language. I think improve this courses, English courses. වැරදි හරි කතා කරන එක ගැනම සතුටු වෙනවා නේද? බය නැතුව වැරදි හරි කතා කරනවා වචනේ ගලප හරි නේද? Right, okay. Right, now, madam, thanks for giving me valuable time. This is Tennakon. Right? Tennakon. Okay. Right, okay. Okay. ඊට පස්සේ තා ඉන්නවා දැන් තමයි මියුට් ඔන් කරන්න මිසිස් දිල්රුක්ෂි යා උදේනිද උදානිද please tell me his name network problem එකක් තියෙනවා අපි එහෙනම් මදි මට කටන හෙල්ලන කොනදී ගොළු භාෂාව දන්නේ නැහැ මොකක් කරන්නද right අපි next ඊළඟ අවස්ථාවක් දෙන්නම් right okay ඊළඟ දවසේ අපි අවස්ථාව ඊට පස්සේ තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මෙන්න මේ මියුට් ඔන් කරගන්න බැරුව චුට්ට try කරන්න බලන්න මම දෙන්නට රික්වෙස්ට් එක වන්නම් චමින්ද කුමාර සහ අපි මහත්තයා ඔන් කරගත්තා hi අපි මහත්තයා where are you from I am from Trincomalee. Trincomalee right yeah. I want to know about you please tell me your name my name is Madhusankar right ලස්සන්ට search කරන් ඉන්නව නේද M එක capital A එක simple I D එක capital U එක simple නේද ලස්සනයි right please tell me about you චුට්ටක් කියලා බලන්න ඔබතුමා ගැන my name is Madhusankar I am from Trincomalee I am married I am 38 years old I have 2 sons I think for English use my job what's the job I am a Prima Ceylon Limited company why do you complete this course මොකද course එක complete කරන්නේ I think my job use is the job right okay චුට්ටක් තාක්ෂණය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ දැන් ඉස්සරහට මියුට් ඔන් කරනවා ටක් ගාලා ඔන් කරගන්න ඕනේ අපේ මහත්මයා විශ්වාස සංක okay right හරි අපේ චන්ද්‍ර මහත්තයා ඔන් කරගන්න අමාරුයි වගේ නේ නිකාම මයික් ඔන් කරන්න මහත්තයා දැන් right හරි එහෙනම් අද දවස තුල නේද දක්ෂයෝ හම්බුණා නේද කිහිප දෙනෙක් ගොඩක් කටේ හම්බුණා නේද මිසිස් නම නම් මතක තියෙන්නේ නැහැ නේද වික්‍රමසිංහ නෙවෙයි කවුද නේද ඔය ලස්සනට කතා කරා right good අදහස හොඳයි right වෙලාව අරන් ඒ විදිහටම කතා කරා right ඒ වගේම තමයි තවත් අය right ගොඩක් අය course එක මම හිතනවා මේ course එක ගොඩක් කට්ටිය කරන්නේ විදේශගත වීමේ අරමුණින් right ඊස්ට්‍රායිලේ ඊට පස්සේ තව රටක් වුණ නම නම් මතක නැහැ right ඊට පස්සේ නිව්සීලන්ත මැඩම් ගේ දරුවෝ දෙන්නව නිව්සීලන්ත වල ඉන්නේ ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා කිව්වා කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අරමුණ පාඨමාලා අවසානයේදී ඉංග්‍රීසි භාෂාව කතා කරන එක I will do all the best හැමෝටම සුබ පතනවා ලස්සනට මේ භාෂාව කතා කරන්න ඉගෙන ගත යුතුයි කියන තැනට මම ඉන්නවා right ඒ නිසා අපි අද දවස තුල මේ වෙලාව වෙන් කරේ පැයකට ආසන්න කාලයක් වෙන් කරේ ඔයගොල්ලොන්ගෙන් මොන වගේ අදහස් වෙනවද නේද අපි
හොයාගත්තනේ. දැන් බය නැහැ. දැන් ඔයගොල්ලෝ බය නැතුව පේස් කරා. බය නැතුව කතා කරා. ඔයගොල්ලන්ගේ අදහස් ඔයගොල්ලෝ බය නැතුව කිව්වා. වැරදි නේද? සමහර කට්ටියගේ ග්‍රැමැටිකලි කියන දේවල් හොයන්නත් නැහැ. ඔය ග්‍රැමර් කියන්නේ චුට්ටක්වත් නැහැ. අනුමතන වල ලුණු පොල් කට්ටිය චුට්ටක් කරන ලුණු ටිකක් හරි තියෙන්නේ මේ වත් එක නේද? ඒ ඩිංගවත් නැහැ සමහර කට්ටිය. ගැටලුවක් නැහැ. ප්‍රශ්න නෙමෙයි. සමහර කට්ටියගේ ග්‍රැමර් කියන දේවල් අනුමතන මේ ගෑවිලවත් නැහැ. ඒ අදහසේ ගෑවිලවත් නැහැ. බට් ගැටලුවක් නැහැ. කතා කරන්නේ කොහොමද නේද? කොහොමද වැඩේ වෙන්න ඕන. ඔය වැඩේ වුණා කියලා එහෙම බෑ. හොඳේ හඩ කතා කරන්න අපි ලස්සන කතා කරන්නට ඒකල ගමු ඉස්සරහට. රයිට් හරි. එහෙනම් අපි නැවත හෙට පාඨමාලාවේ මීට් තුන අද මම ලෙසන් එකට යන්නේ නැහැ. අපි හෙට කෝස් එකේ තමයි ලාස්ට් ඔයගොල්ලෝ මට අවසාන දවස් වශයෙන් මේ දින පහ කාලය තුල සාකච්ඡා වෙන්නේ මතක තියාගන්න. ඔයගොල්ලොත් එක තව ටීම් එකක් ඇඩ් වෙනවා. ඒගොල්ලන්ට ඔයගොල්ලෝ දෙන chances මොකක්වත් නැහැ. ඒගොල්ලෝ ආපු ගමන් ඉගෙන ගියා. හැබැයි ඔයගොල්ලෝ chances ගොඩක් කියලා දෙනවා මාත් එක්ක කතා කරන්න පළවෙනි දවස් කිහිපය තුල. රයිට් එහෙනම් අපි මේ කෝස් එකේ හෙට දවස් තුන ක්ලාස් එකේදී මීට් වෙමු. හෙට ක්ලාස් එකේදී අපි වාක්‍ය රටාවක් නිර්මාණය කරන විදිය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම පාඨමාලාව තුළ සාකච්ඡා කිරීමට නිය මේ තා. Right now, good night and blessing to all and see you again tomorrow 10 p.m. Right now, please tell me good night and you can left now. Right away, good night and blessing to you all. Good night, Abhyam. Good night, Ramburan. Yes, sir.